Radia Production. हमें अपनी बेटे ना गिरीश में ना अपा ठीक है अक्कत वेला इन बेनी उम्मद की अक्कत वेला इन में हिमा kita kat kala udah kinton ඒක තප්පුන්ට සල්පු කන්නේ දුපල්වත් හන්දිය මුදලාලි මේකට අප්පා බාර ගන්න ගත්තානේ ඒකත් මේක මට දුන්න මුණු පකට් එක ඒක විතර කාලේ කිච්ච එක කොහෙද මුණ ඊට පොඩ්ඩක් කාලා ඉන්න එළියට අම්මට හුඩු අර එනවා පේන්නේ අර මේ පෙළිය කොළුවනේ ඔව් මේ තයන විදිහට නම් මට පේන්නේ නිකන් මේ ලෝකේ තියෙන ප්‍රශ්න ඔක්කොම මොකද ඔළුව දාගෙන වගේ කමන්නේ ආප්පු ආවිකෝ කමාව දැක්කේ නෑ වගේ පෙඩිය කොල්ලා පෙඩිය බං කොල්ලෝ උඹ නිකන් මේ මෙතනින් ගියේ නිකන් මම මෙතන ඉන්නවා දැක්කේ නෑ වගේනේ ඔක කොහොයන්නේ උඩු ඥාන පාලංක මම මේ ඔයා හොයාගෙන යන ගමන් අප්පා උඹ මාව හොයන්න යනවා නම් මෙතන මං ඉන්නවා දැක්කේ නෑ අනේ හත්තලාම දැක්කේ නෑ ඥාන පාලංකල්වා මෙතන ඉන්න හරි දැන් එක්තර වැඩගත් මාව උඹ හොයන්න ආවේ මොකටද ඉස්සලා මට ඒක කියලා හිටපන්කෝ අංකල්ට කියන්න මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඔයාට කියලා විසඳ ගන්න ඒ කොල්ලෝ උඹට ප්‍රශ්නයක්ද උඹ දන්නවද බම් මේ ඔබට පේනවද මේ කොණ්ඩේ සුදු වෙලා තියෙන නිකන් නෙමෙයි කොල්ලෝ මේ කොණ්ඩේ පිහේ කෙස්ටාන්ට මම මිනිස්සුන්ට උදව් කරලා තියෙනවා බා මං අද මෙතන හිටියට මිනිස්සු කොටකට උදව් කරලා තියෙනවා පරින් මෙතන ආයෙත් ගෙනින්කෝ කොල්ලෝ ඉඳගන්න මම මෙතන ඉඳගන්න හිනන්නේ ආයිතින් කොල්ලෝ කියාපන් ඔබ දැන් මේ පුරස්නේ මට ඥාන පාලංකල්ට කියන්න මගේ ප්‍රශ්නේ තමයි ආදරේ ලව් කාදර් ඒකේ ප්‍රශ්නයක්ද බං අයියෝ බං මේ ඔබට මේ මම කොණ්ඩේ පේනවනේ ඉහි කෙස් බං කොල්ලෝ මේ මට මුලින්ම කීපන් කොයි මොකද්ද මේ අස් දෙකට දාගෙන මේ වයිද කියලා අනේ මගේ මේ ඉන්න මගේ ආදරට ඇති කරන මේ තුනක පොත කියලා ඔව් පල මෙතන බයි නෝන මෙතන හිටපන් හරි නෑ මට මුලින්ම කීපන් අස් දෙකට දාගෙන මේ බෝතල් අඩිය මොකද්ද කියලා බෝතල් අඩි නෙමෙයි මේ තියෙන ලස්සන දාන සංග්ලාස් දෙක පේනවනේ මගේ මේ කන් දෙක තව කිරලැබ දෙකුත් ගහගෙන මගුලක් කිරලැබ දෙකක් නෙමෙයි මේ තියෙන්නේ මේ තමයි බ්ලූටූත් හැම්ප්‍රි මේ ෆෝන් එක මෙතන සද්දෙ මෙතන මොකක්ද බං මනුස්සෙක් යන්කෝ බං වයසට ගියත් මම ඇස් දෙකට තාම පොල් කන්නාඩි දෙකක් දාලා නෑ බං ඔය මොනවද බෝතල් අඩි දෙකක් දාගෙන ඉන්නේ මොකද ඔයාලා තීරන්නේ අප්පා හරි එවන්ට කාරණේ කොල්ලෝ මේ කීපන් ප්‍රශ්න මොකක්ද කියලා මට ඔක ඉක්ම දුෂ දාලා දාන්න අයියෝ අංකල් මම දැන් කිව්වේ ආදරේ ලව් ඕකයි ප්‍රශ්නේ අයියෝ කොල්ලෝ ඔකද ප්‍රශ්නේ දැන් මට මේ කීපන්කෝ දැන් මේ කොල්ලගේ මේ ආදර සම්බන්ධිත එන්න කැමතිද මම නිකන් අහන්නේ මේ මම මෙහෙම කියන මම මේවට ගොඩක් උදව් කරලා තියෙනවා කෙල්ල කැමති අංකල් කෙල්ලගේ තාත්තා තමා බොලොක්කේ කෙල්ල කැමති කෙල්ලගේ තාත්තා තමා බොලොක්කේ අනේ කොල්ලෝ මේ මගේ තින්නවා නාබර ගැටිස්සු කොහෙ තන්නේ ගැටිස්සු ඉන්නේ නේ මම නෑ නුවට මට කැමති කෙනෙක් ඉන්නවා නම් පලක් හැබැයි පුල්ලු මේ ගමේ ඉන්නවනේ
මේ ගමේ පුටුවත් මන් දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ගමේ අයට දෙන්නේ නේ. ඔව්. කමන්න දැන් මේ ප්‍රශ්නේ මගේ මේ ගෙදර ඉන්න මුන්දේ නෑ නේ. හරි නෑ. මට කීපංග හරියට විස්තරාත්මකව මේ කවුද අකමැති කවුද කැමති මට පොඩි විස්තර කීපංග. මම මට පොඩි දේවල් නෑ. කෙල්ල කැමති. කෙල්ලගේ අම්මා කැමති. අර නංගි කෙනෙක් ඉන්නවා නංගිත් කැමති. තාත්තා තමයි බොලොක් කියා දෙන්නේ. කෙල්ල කැමති නම් තාත්තා නම් ප්‍රශ්නේ මන් දෙන්නම් විසඳුම්. මම තාත්තා කෙනෙක් නේ කොල්ලෝ. මේ නිහේ කෙස් කිනෝනේ. ඒ කෙස් කන්ට මං උදව් කළා. නම් මිනිස්සුන්ට. අද ඔය ධනාධිපතිතුමත් මම කියලා මේ මගෙන් ප්‍රයිස්ට මොනවද ඒ වර්ගෙන් තමයි ඔය ධනාධිපතිතුමනේ. නිකන් නෙමෙයි. මම එච්චරම උදව් කළා. ධනතර මේ ගමේ ග්‍රාමසේක මහත්තයා. ග්‍රාමසේක මහත්තයා ග්‍රාමසේක විභාග ලියන්නයිත් මගෙන් යහගෙන යකෝ තමයි. එහෙම පොරක් නම නිකම් මේ ආවට ගියාට මේ හේකෙස් පහුන්නේ. මට මොකද උදව් මම හොඳ කොල්ලෙක්. හැබැයි තුවර දඬු මොඩේ පාරේ යද්දී මම නිකමට මාව දාගෙන යන්න නවත්තන්නේ. මේ තාන් කකුල් ඉවරනේ. මෙතන ඉන්න මගේ දනිෂ් පොකටද කුත්තර නම් ඇඹරෙනවද? බීත් මාව දාගෙන ඉන්නේ. හරි ඒ කමෙන්ට් එක මේක ප්‍රශ්නේ නෙමෙයි නේ කොල්ලෝ. ඒකනේ. දැන් මට කියපංගු ඉස්සලාම් මේ කිල්ල කොහෙද? මේ ගම් තුලානේ පැත්තම. මේ ගමේම තමයි ඉන්නේ ඉතින් අංකල්. මේ ගම් තුලානේ නේ. එතකොට මේ කෙල්ලගේ තාත්තේ මම දන්නේ නැති. මොකද මම ඉතින් ඉදා කාලෙත් ඉඳලා හිටු මනුස්සයානේ. ඔබ කියන්නේ මේ ගමේ හරිද කොල්ලෝ? ඔය දැන් බලව දඬු මඬු වල ගියාට මෙව අත්පාරවල කොල්ලෝ ඉස්සර. ඔව්. අපි තමයි දැන් මගේ ඇඩ්වයිස් එකෙන් තමයි මේ පාරවල් හැදුවේ. බං කොල්ලෝ. તો මම දන්න කෙනෙක් නේ. කවුද දැන් කියපන් බලන්න මේ කෙල්ලගේ තාත්තා කවුද කියලා? මාමට කියන්න එයාගේ නම තමයි ඥානපාල. ඥානපාල උන්නේ නැහෙනේ. බං කොල්ලෝ. ඥානපාල මේ ගම් තුලාන්ට මින් එක ඥානපාලයයිනේ කොල්ලෝ. මම තරයිනේ. බං නොට්ටිගේ පුතෝ. තෝ එතකොට මගේ තෝටද මේ බැල්ම හෙලන්නේ. දුවන් දෙපේ අනිත පිය අනුසතිය. ඒකට බැල්ම හෙලන්නේ. tak betul sini gini semua dia minta mama daru din dah tu okey lah.